පරිගණකය නිසා එදිනෙදා කටයුතුවල මෙන්ම රාජකාරී කටයුතුවලද නිරවද්‍යතාවය හා කාර්යක්ෂමතාවය ඉහළ නංවා ගැනීමට හැකි වී ඇති අයුරු අත්දකින අපගේ මේ සූදානම සියවස් 4ක පමණ කෙටි කාලයක් තුල ශීඝ්‍ර දියුණුවක් ලැබූ පරිගණක කතාවේ අතීතාවර්ජනයක් සඳහාය. ඇබකසය වසර 5000කට වඩා පැරිණියයි විශ්වාස කෙරෙන ඇබකසය වඩාත් ප්‍රචලිත වූයේ ආසියානු රටවලය. මෙමගින් මූලික වශයෙන් සංඛ්‍යා නිරූපණය සිදු කළ හැකි අතර එකතු කිරීම හා අඩු කිරීම වැනි ගණනය කිරීම සඳහාදී යොදා නේපියර් බෝන්ස් 1617 දී ජෝන් නේපියර් විසින් සොයාගත් නේපියර් බෝන්ස් සංකල්පය මගින් ලඝු ගණනය කිරීම සිදු කළ හැකි අතර එමගින් එකතු කිරීම හා අඩු කිරීම ආශ්‍රිත ගණනය කිරීම පහසු විය. එඩින් මැෂින් 1642 දී බ්ලේස් පැස්කල් මහතා විසින් නිපද වූ එඩින් මැෂින් හෙවත් පැස්කලයින් යන්ත්‍රයේ කැරකිවිය හැකි රෝද 8ක් පැවති අතර එමගින් සංඛ්‍යා නිරූපණය සංඛ්‍යා දෙකක් එකතු කිරීම හෝ අඩු කිරීම සිදු කළ හැකි විය. මෙය ලොව ප්‍රථම යාන්ත්‍රික ගණිත කර්ම සිදු කළ හැකි යන්ත්‍රය ලෙස සැලකේ. ලීබ්නස් කැල්කියුලේටර් 1674 දී ජර්මන් ජාතික ගොට්ෆ්‍රීඩ් විල්හෙම් ලීබ්නස් මහතා විසින් පැස්කලයින් යන්ත්‍රය තවදුරටත් වැඩි දියුණු කළ අතර එමගින් ගුණ කිරීම සහ බෙදීම සිදු කළ හැකි විය. මෙසේ වැඩි දියුණු කළ යන්ත්‍රය ලීබ්නස් කැල්කියුලේටර් නම් වූ අතර එහි කරකවිය හැකි රෝදවලට අමතරව ලීවර් පද්ධතියක්ද තිබුණි. සිදුරුපත් සංකල්පය සහිත රෙදි වියන යන්ත්‍රය 1801 දී ජෝෂප් මේරි ජැක්වාඩ් විසින් නිර්මාණය කළ සිදුරුපත් සංකල්පය යෙදූ රෙදි වියන යන්ත්‍රයේ රෙදි මත රටා නිර්මාණයේදී සිදුරු පැවතීම හා නොපැවතීම මත වර්ණවත් නූල්වල ගමන තීරණය විය. මෙමගින් රෙදි මත විවිධ රටා නිර්මාණය කරන ලදී. මෙතෙක් පරිගණකය යන සංකල්පය භාවිත නොවූ අතර සිදුරුපත් සංකල්පය භාවිත කරමින් චාල්ස් බැබේජ් මහතා සිදු කරනු ලැබූ නිර්මාණත් සමග පරිගණකය යන සංකල්පය කරලියට පැමිණියේය. ඩිෆරන්ස් එන්ජින් 1822 දී චාල්ස් බැබේජ් මහතා විසින් වාෂ්පයෙන් ක්‍රියා කරන ගණක යන්ත්‍රයක් නිපද වූ අතර එය ප්‍රමාණයෙන් විශාල කාමරයක් තරම් විය. මෙමගින් සරල ගණනය කිරීම සිදු කිරීමටත් ඒවා ගබඩා කර තැබීමටත් ස්වයංක්‍රීයව සිදුරුපත් සංකල්පය මගින් ප්‍රතිඵල මුද්‍රණය කිරීමටත් හැකියාව තිබුණි. ඇනලිටිකල් එන්ජින් චාල්ස් බැබේජ් මහතා විසින් තවදුරටත් වැඩි දියුණු කළ ඩිෆරන්ස් එන්ජින් යන්ත්‍රය ප්‍රථම සාමාන්‍ය කටයුතු පරිගණකය ලෙස 1832 දී වැඩි දියුණු වන ලදී. මෙය ඇනලිටිකල් එන්ජින් නම් වූ අතර මෙහි ආදාන ප්‍රතිදාන ආචයන උපක්‍රම කේතනය කර තිබූ අතර ඒවා සිදුරුපත් සංකල්පය ආශ්‍රිතව ගොඩනැගී තිබුණි. එමෙන්ම මෙම වටිනා සොයා ගැනීමත් සමග චාල්ස් බැබේජ් මහතා පරිගණකයේ පියා ලෙසද හඳුන්වන ලදී. ඇඩා ඔගස්ටා ලව්ලේස් මෙනවිය ඇනලිටිකල් එන්ජින් යන්ත්‍රය නිපදවා වසර 30කට පමණ පසුව ඇඩා ඔගස්ටා ලව්ලේස් මෙනවිය විසින් ප්‍රථම පරිගණක වැඩසටහන නිපද වූ අතර ඇය ලොව ප්‍රථම පරිගණක වැඩසටහන් ශිල්පිනිය වේ. ටැබියුලේටින් මැෂින් 1896 දී ඇමරිකානු ජාතික හර්මන් හොල්රිත් මහතා විසින් ටැබියුලේටින් යන්ත්‍රය නිපද වූ අතර මෙමගින් ගණනය කිරීම වලදී ඇතිවන දෝෂ අවම කිරීමටත් පහසුවෙන් සිදුරුපත් සහිත කාඩ්පත් කියවීමටත් ඇති හැකියාව වැඩි දියුණු කරන ලදී. මාක් 1 1944 දී හොවාර්ඩ් එච් ඒකන් මහතා විසින් IBM සමාගම සමග එකතුව පළමු ස්වයංකරණ අනුක්‍රමීය පාලන ගණක යන්ත්‍රය නිපදවන ලදී. මෙය ප්‍රමාණයෙන් පාපන්දු පිටියක් තරම් විශාල වූ අතර මේ සඳහා සම්බන්ධක වයර සැතපුම් 500ක් පමණ ප්‍රමාණයක් අවශ්‍ය වූ බව සඳහන් වේ. වේගවත් බව අඩු වුවද සරල මෙන්ම සංකීර්ණ ගණිත කර්ම සිදු කිරීමේ හැකියාව මෙම යන්ත්‍රයට තිබුණි. ENIAC 1946 දී පළමු සාමාන්‍ය කාර්ය අංකිත පරිගණකය නිපද වූ අතර
ඒ සඳහා ජෝන් මෝග්ලි හා ජේ පෙස්පර් ඒකට් යන මහත්වරුන් දායක විය. යුනියැක් 1951 දී පළමු වාණිජ අංකගණිතමය පරිගණකය නිපදවූ අතර මෙම පරිගණකයට ගණනය කිරීම් වලට අමතරව අක්ෂර හැසිරවීමේ හැකියාවද තිබුණි.